තිතටම මැත්ස් එක්සලන්ස් අවෝඩ්ස් 2025 තැනක සොර සතුරාගේ ගත නොවේනා ඉසල මනාවක් වතුරින් වල නොවේනා කෝපවත් රජවත දුන් ගත නොවේනා උගත මනා ශිල්පයමයි මතුරකිනා සියලුම දෙමව්පියන් ඇතුළු දරුවන් වගේම අපි ආචාර්ය මණ්ඩලයේ පෙරමතාතකින් හැමෝගෙම අවසරයි. අපි හිතන් හිටියේ ඇත්තටම පන්තියට ගෙන්නලා පොඩි යැගීමක් කරන්න. ඒ වුණාට මට හිතුණා ඕලෙවල් ළමයිට තමන් මේ කරලා තියෙන පොඩි දෙයක් නෙවෙයි මේක පණරයක් කරගෙන තව එහාට යන්න පුළුවන් මේක ලොකු දෙයක් කියලා කියන්න තමන්ට දැනෙන්න හොඳ අවස්ථාවක් කියලා. ඉතින් අපි මේ ගුරුවරු කට්ටියම ඇවිල්ලා මට මේකට සහයෝගය දුන්නා. ඒකත් එක්ක අපි මේ හොඳට ඇවිල්ලා මේ කියන්නේ අපි අනුවේ පාව මේ ලස්සනට ඇවිල්ලා ඔයාලට ගෞරවයක් විදියට මේ කරන්නේ මේ අපේ පන්තියේ මේ හිටු සෙට් එක නියමයි කියන්නේ. මම කාගේ දන්නවා කිව්වා. හැබැයි මට හරියට පන්තියක් එහෙම මේ උනේ නැහැ. ඊට පස්සේ මම කීප දැනගෙන හොයලා බැලුවම රෝගී යාළු සර්කේ කියනවා හරි හොඳයි. ඉතින් මට ඒකන පන්තියට අනිවාර්යයෙන් යවන්න ඕනේ. පන්තියට යනකොට දරුවෝගේ ලකුණු තිබුණේ 23ක් වගේ. ලකුණු 23 මට්ටමේ වගේ තමයි හිටියේ. මට හරි ආදරණීය දුවේ පුතේ ඔබ අතිවිශිෂ්ටයි. දැන් අද දිනේ ඔබ මේ අවස්ථාවට සහභාගී වුණේ ඔබ ජීවිතයේ ජයග්‍රාහී මාවත තුළ යන ගමනේ පළමු ජයග්‍රහණය ඔබ සතුයි යන. ඉතින් ඒ ජයග්‍රහණය ලබාගෙන තමයි අප මහේෂ් ඔබව මෙතෙන්ට ගෙනාවේ ආරාධනා කළේ. ඉතින් අපි මේ කාර්යය මම හිතන්නේ මගේ මුළු ජීවිතේ මම විෂන් ශ්‍රේෂ්ඨයට ඇවිල්ලා වෙනවා අවුරුදු Facebook එකේ TikTok එකේ උඩා පල්ලා යනකොට award ceremony දැකලා තියෙනවා. උදාහරණයක් A level ලියපු දරුවන්ගේ award ceremony වල නිලුම් පොකුණේ එතකොට ඔය සමන්ද්‍ර ශාලාවේ ඒවා දැකලා තියෙනවා. හැබැයි මම මේ ප්‍රදේශයේ දැක්ක පළවෙනි වතාව මෙහෙම O level ලියපු ළමයින්ට මේ වගේ උත්සවයක් සංවිධානය කරනවා. මේ කාන්දිකාම මම අවසානයේ මාපු ළමයා ඒවලට මහන්සි වුණා. මම දැන් ගෙදරට මේ කියන්නේ දීක්ෂණයේ ගෙදරට ආවා. මම මේ ගිහිල්ලා ගන්නදී ඒකේ විහාරයේ සර ගණිතයේ ඒ සමානයි. එන්නේ GL Vidusha Dinwari තිතටම මැත්ස් එක්සලන්ස් අවෝඩ්ස් 2025